ඉන්දියාවේ හීරෝ මෝටෝකෝප් නිෂ්පාදනයක් වන එක්ස්ට්‍රීම් 125R කියන පෙනුමක් තියෙන යතුරුපැදි. අද පෙනුමක් තියෙන යතුරුපැදි අපි ෆුල් රිවිව් එක කරලා බලමු. අපි යතුරුපැදියක් ගන්නකොට පළවෙනියට බලන්නේ දැන් මේ ලංකාවේ වගේ රටක වැඩිපුරම බලන්න ඕනේ ඉතර කාර්යක්ෂමතාව. ඉතින් මේ යතුරුපැදියට ඉස්සන කාර්යක්ෂමතාවය තියෙනවා මීටරයට කිලෝමීටර් 60ක් තියෙනවා. නමුත් රළු පාරක වගේ ධාවනය කරනවා නම් ඒ කියන්නේ කප්සයිද පාරවල පදිංචි වෙනවා නම් ඒ තැන් වල ධාවනය කරලා සාමාන්‍යයෙන් ලීටරයට 55 60 වගේ අතර තමයි මෙතන ඉන්ධන වැඩ කරන්නේ. තෙල් වැඩ කරන්නේ. ඉතින් මේ යතුරුපැදි ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න FI තාක්ෂණය මුසු කරලා තියෙනවා. කෝල් ඉන්ජෙක්ෂන් මගින් තමයි මේක පෙට්‍රල් වැඩ කරන්නේ. ඉතින් ප්‍රෙෂර් එකකින් එක්ක ප්‍රෙෂර් වෙනවා. ඒක නිසා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවය හොඳ පිකප් එකක් මේ බයික් එකට ලබා දීලා තියෙනවා. මේ යතුරුපැදියට ආකර්ෂණීය පෙනුමක් ලබා දීලා තියෙනවා. මේක ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් ටයර්ස් උත් ටිකක් සාමාන්‍ය යතුරුපැදියකට වඩා වැඩි අලලකින් තික්කව තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකේ මොනොෂොක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හොඳ සස්පෙන්ෂන් පද්ධතිය මේ බයික් එකේ ලබා දීලා තියෙන නිසා සැප පහසුවේ මොන ගමනක් යන්න පුළුවන්. තව විශේෂයක් ගත්තොත් මේකේ මීටර් බෝඩ්. මේකේ මීටර් පැනල් එක හරිම ඩිජිටල් මීටර්ස් ඇවිල්ලා තියෙන්නේ. හරිම පෙනුමක් ලස්සන පෙනුමක් සහිතව තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකේ විශේෂයෙන් තියෙන්නේ මේ බයික් එකට ඇඩ් වෙලා තියෙනවා සිංගල් channel ABS. කියන්නේ ෆ්‍රන්ට් බේක් වලට වාගේ සිංගල් channel ABS තමයි දීලා තියෙන්නේ. ABS තාක්ෂණය මේක මුසු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සයිඩ් ස්ටෑන්ඩ් එකට වෙනම ස්විච් එකක් මෙතන සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ බයික් එකේ ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් ටයර්ස් වල සයිස් බැලුවොත් එහෙම මේක රියර් ටයර් එක ඇවිල්ලා තියෙනවා 130 80 17 සයිස් එකට. එතකොට ෆ්‍රන්ට් ටයර් එක ඇවිල්ලා තියෙනවා 90 17 සයිස් එකට. එතකොට මේ බයික් එකේ ඒව තමයි විශේෂ දේවල්. අපි අන්තිමයට බලමු මේ බයික් එකේ වේගය කොහොමද කියලා. මේ බයික් එක අපි නෝමල් ටෙස්ට් කරලා බලන විදිහට ලංකාවේ මේ වෙලාවේ මේ යතුරුපැදියේ ධාවන වේගය පැයට කිලෝමීටර් 95ක වගේ වේගය අපිට ඉක්මනින් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය වේගෙන් අපි ධාවනය කරනවා නම් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවය මේ බයික් එක ලබා දීලා තියෙනවා. උඩින් වේගෙන් ධාවනය කරත් සාමාන්‍ය පොඩි වෙනසක් ඇති. හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවය මේ බයික් එකට ලබා දීලා තියෙනවා. මේ හීරෝ එක්ස්ට්‍රීම් කියන යතුරුපැදිය ලංකාවේ මුදලින් රුපියල් 7,75,000ක වගේ මුදලකට ලබා ගන්න පුළුවන්. ඩොකියුමන්ට් චාර්ජස් එක්ක ඔයාලට සාමාන්‍ය ලක්ෂ 8ක වගේ මුදලක් වැය කරලා ඒ යතුරුපැදිය මිලදීවත්